කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කෙරුණු ශුක්‍රාණු ධාතු බැංකුවට මේ වන විට පරිත්‍යාගශීලීන් 40 දෙනෙකු ලියාපදිංචි වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා. මේ අතර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් විමසා දිනපතාම දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත්, ඔවුන්ට පිළිවෙලින් ඒ සඳහා අදාළ දින ලබා දෙන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ. මෙරටදී ප්‍රථම වතාවට මෙවැනි ශුක්‍රාණු ධාතු බැංකුවක් ආරම්භ කෙරුණේ ඉකුත් දෙසැම්බර් 04 වැනිදා බවයි හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් වෛද්‍ය අජිත් දන්තනාරායන ප්‍රකාශ කළේ. මන්දසරුභාවයේ හේතුවෙන් දරුඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබා දීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව ශුක්‍ර ධාතු ලබා දීම සඳහා ඉදිරිපත් වන පියවරුන් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතුයි. මේ සඳහා දායක වීමට කැමති නම් 011 2 67 89 99 011 2 67 22 16 යන දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකියි.